මැටීරියල් සයින්ස් කියන ඉතාම විශාල විශේෂේෂ්ත්‍ර ඇතුළේ මම මගේ PhD එකට කරපු දේ මොකක්ද? අපි ඒ ගැන දැනගනිමු මේ වීඩියෝ එකෙන්. මැටීරියල් සයින්ස් කියන සබ්ජෙක්ට් ඒරියා එක ඉතාම විශාල පුළුල් ශේෂ්ත්‍රයක්. මේක ඇතුළේ කෙමිස්ට්‍රි තියෙනවා, ෆිසික්ස් තියෙනවා, බයොලොජි වල සමහර කොටස් තියෙනවා. ඒ වගේම සෑහෙන අමුතු සබ්ජෙක්ට්ස් ගොඩක් එකතු වෙලා තමයි මේ මැටීරියල් සයින්ස් කියන එක හැදිලා තියෙන්නේ. ඒ වගේම මේවා හීනකින්වත් හිතන්නේ නැති විදිහේ පැතිවලට මැටීරියල් සයින්ස් ඩිවෙලොප් වෙනවා අද ලෝකේ හැමතැනම. මේකේ ඇත්තටම PhD එකක් කරනවා කියලා කියන්නේ ඔයා මොකක් හරි පැත්තකට සීමා වෙනවා. ඒක මම කලිනුත් මගේ වීඩියෝස් වල කියලා ඇති මේ PhD කියන එක ඇත්තටම ඔයා දැනගන්නේ බොහොම පොඩි ප්‍රමාණයක දැනුමක් ඔයා වැඩිපුර ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පොඩි රේන්ජ් එකක දැනුමක් තමයි ඔයා ගොඩක් ඉගෙන ගන්න. ඒතර ඔයා PhD එකක් තියෙනවා කියලා ඔයාට හැමදේම පුළුවන් වෙන්නේ නැහැ. මම ඒක මගේ කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. දැන් මේ මැටීරියල් සයන්ස් කියන ඉතාම පුළුල් විශේෂේෂ්ත්‍රය ඇතුළේ තියෙන ෆොටෝ කැටලිසිස් කියන කොටස තමයි මම මගේ PhD එකට කරේ. ඉතින් ෆොටෝ කැටලිසිස් කියන්නේ ඔයාට ඇහිලා ඇති ගොඩක් වෙලාවට මේ කැටලිසිස් එහෙම නැත්නම් උත්ප්‍රේරකය නැත්නම් උත්ප්‍රේරණය මෙන්න මේ වගේ වචන ඇහිලා ඇති ඔයාට. මේවා ගොඩක් වෙලාවට කෙමිස්ට්‍රි යටතේ තමයි වර්ගීකරණය කරන්නේ. විශේෂයෙන්ම ෆිසිකල් කෙමිස්ට්‍රි යටතේ. ඉතින් මැටීරියල් සයන්ස් වලත් මේකේ සෑහෙන ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඉතින් අන්න ඒ පැත්තට තමයි මගේ PhD එකේදී මම මේන්ලි වැඩ කරේ. මම මීට මාස 6කට විතර කලින් ෆොටෝ කැටලිසිස් ගැන ඉන් ඩෙප්ත් වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකේ ඇත්තටම views ගොඩක් තිබ්බේ නැහැ. ඒ කාලේ මගේ channel එකේ ගොඩක් කට්ටිය ඒක බලලා තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මෙතනින් වැටෙනවා ඒකේ කාඩ් එක. ඔයාලට කැමති නම් ගිහිල්ලා ඒ වීඩියෝ එක check කරලා බලන්න පුළුවන්. ඔයාලට ෆොටෝ කැටලිසිස් ගැන theoretical knowledge එකක් අවශ්‍යයි නම්. නමුත් මෙතනින් එහාට මම කතා කරන්න යන්නේ ටිකක් විතර ඇකඩමික් පැත්තට බර කරුණු. ඒ නිසා ඔයාලට කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ සබ්ජෙක්ට්ස් ටිකක් පුළුවන් නම් විතරක් මෙතනින් එහාට වීඩියෝ එක බලන්න. ඔයා thumbnail එක ක්ලික් කරලා මේකට එන්නේ නැත්තේ ඔයාට ඒව පුළුවන් නිසා වෙන්නේ නැති. ඒක නිසා මම ටිකක් විතර ගැඹුරට යනවා. හොඳයි. අපි වැඩේ පටන් ගමු. මේකෙදි මේන්ලි කතා කරන්න තියෙන්නේ දැන් මම ස්ටඩි කරපු මැටීරියල් එක මොකක්ද? ඒතකොට මම මේ ෆොටෝ කැටලිසිස් කියන දේ හදාරන්න පාවිච්චි කරපු මැටීරියල් එක තමයි ටයිටේනියම් ඩයොක්සයිඩ්. ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන්නේ සෙමිකන්ඩක්ටර් එකක්. නැත්නම් අර්ධ සන්නායකයක් කියලා ගන්න පුළුවන් අපිට. එතකොට මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන මේ දේ එහෙම නැත්නම් මේ මැටීරියල් එක අරගෙන ඒකේ තියෙන මේ ප්‍රභා උත්ප්‍රේරක නැත්නම් ෆොටෝ කැටලිටික් ප්‍රොපර්ටිස් තමයි මම හැදෑරුවේ. එතකොට ඒක මම කරේ ප්‍රොජෙක්ට්ස් 3ක් විදිහට. මගේ PhD එකේදී මේන්ලි ප්‍රොජෙක්ට්ස් 3ක් විදිහට. ඒතර ඒ තුන තමයි දැන් මම මේ බොහොම සරලව බොහොම කෙටියෙන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ. ඔයාලට කැමති නම් මේ ගැන ඉන් ඩීටේල් දැනගන්න මේ හැම ප්‍රොජෙක්ට් එකක්ම මම මේ විදිහට පබ්ලිෂ් කරලා තියෙනවා ඉන්ටර්නැෂනල් peer reviewed journals වල. ඒතර ඔයාලට පුළුවන් ඒක ගිහිල්ලා papers අරගෙන ඔයාලට කියවලා බලන්න පුළුවන්. ඔයාලට මේ papers access කරද්දී මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මට email කරන්න. මගේ email address එක මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා. ඒ වගේම මතක තියාගන්න මේකට ඔයා යන්න ඕන මගේ Google Scholar account එකට. ඒතකොට Google Scholar account එකේ link එකත් ඔයාලට description එකෙන් හොයාගන්න පුළුවන්. හරි. ඔයා මේ දැන් දකින්නේ මම මේ සිද්ධිය එක්ස්ප්ලেইন කරන්න PhD කාලේ හදපු ස්ලයිඩ් එකක්. ඉතින් මේ ස්ලයිඩ් එක මම තියාගත්තා මේ වැඩේට. ඒතකොට ඔයාලට පේනවා ඇති මේ පල්ලෙහා ලියලා තියෙනවා කැටලිටික් සෙමිකන්ඩක්ටර් එහෙම නැත්නම් උත්ප්‍රේරක ගුණ පෙන්වන මොකක් හරි අර්ධ සන්නායකයක් කියලා. අපේ සිද්ධියේදී අපි මේක හිතාගමු ටයිටේනියම් ඩයොක්සයිඩ් කියලා. එතකොට ඕනම උත්ප්‍රේරක ගුණ පෙන්වන ඔයාට සෙමිකන්ඩක්ටර් එකක් ගත්තාම මේ විදිහට තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒතකොට ඒකේ තියෙනවා වේලන්ස් බෑන්ඩ් සහ කන්ඩක්ෂන් බෑන්ඩ් කියලා දෙකක්. මම මේකේ සිංහල වචන නම් ඇත්තටම මතක නෑ මට. මේක නිසා ඉංග්‍රීසි වචන තමයි යූස් කරන්න වෙන්නේ. වේලන්ස් බෑන්ඩ් සහ කන්ඩක්ෂන් බෑන්ඩ් කියලා දෙකක් තියෙනවා මේ ඕනම සෙමිකන්ඩක්ටර් එකක. එතකොට මෙතන තියෙනවා ඔයාලට පේන ඇති මේ ඕගනික් මොලිකියුල් එකක් කියලා ලියලා දිනවා. අපි ඒකට මොකද වෙන්නේ කියලා ඉස්සරහට බලමු. එතකොට දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ සෙමිකන්ඩක්ටර් එක අපි ආලෝකයට නිරාවරණය කරොත් මේ විදියට. එතකොට අපිට මෙතන මේ HNU වලින් පෙන්වන්නේ ආලෝකයේ තියෙන ෆෝටෝන. ඒතර ඒ විදිහට ෆෝටෝන ඇවිල්ලා මෙතෙන්ට වැදුනහම මේක ආලෝකේ නිරාවරණය කරාම අපිට මෙන්න මෙහෙම සංසිද්ධියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉලෙක්ට්‍රෝන සහ හෝල්ස් මේ විදිහට ගැලවිලා යනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන්ස් යනවා කන්ඩක්ෂන් බෑන්ඩ් එකට. මේකට අපි කියනවා මේ එක්සයිට් වෙනවා කියලා ඉලෙක්ට්‍රෝන්ස්. එතකොට මෙන්න මේ සිද්ධියේදී ඉලෙක්ට්‍රෝන හෝල් පෙයාර් සෙපරේෂන් එකේදී මෙන්න මේක වුණාට පස්සේ ඔයාලට පේනවා මේ හෝල්ස් වලට නම් සිංහලෙන් කියන්නේ මම හිතන්නේ කුහර කියලා. ධනාරෝපිත කුහර සහ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේවා මේ ළඟ තියෙන ඔක්සිජන් අණු සහ ජල අණු එක්ක මේ පෙන්වන විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඒතර අපේ සාමාන්‍ය වායු ගෝලයේ තියෙනවා ওই දෙකම. වායු ගෝලයේ ඔක්සිජන් උත් තියෙනවා ඇති වෙන්න. ඒ වගේම ජල වාෂ්පත් ඕන තරම් තියෙනවා.
දැන් මේකට ජල වාෂ්පම ඕනේ නැහැ. ජල අණු මොනවා හරි, ඒ කියන්නේ වතුර විදියට හරි කොහොම හරි ද්‍රව විදියට හරි ජලය තියෙනවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට මේ ඊළඟ ස්ටෙප් එක වෙන්නේ මේ දෙකෙන් හැදෙනවා මෙන්න මේ පෙන්නන රැඩිකල්ස්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේවා මොනවද මේ මුක්ත ඛණ්ඩක කියලා. එතකොට මෙන්න මේ රැඩිකල්ස් හැදෙනවා. මේකට අපි මේ උඩ තියෙන එකට කියනවා සුපර් ඔක්සයිඩ් රැඩිකල් එක කියලා. පල්ලෙහා තියෙන හයිඩ්‍රොක්සිල් රැඩිකල් එක. එතකොට A level organic chemistry කරලා තියෙනවා නම් ඔයා දන්නවා ඇති A level organic chemistry වල තියෙනවා මේ මුක්ත ඛණ්ඩක වල තියෙන විශේෂත්වය මේවා ඉතාම ප්‍රතික්‍රියාශීලී. මේවට මෙහෙම ඉන්න බෑ, බොහොම අස්ථායි. ඒක නිසා ඒවා දඩි බිඩි ගාලා ප්‍රතික්‍රියා කරනවා. ඊළඟ ස්ටෙප් එක විදියට අපිට බලා ගන්න පුළුවන් මේ ළඟපාත තිබ්බොත් එහෙම ඕගනික් මොලිකියුල් එකක්. එහෙම නැත්නම් කාබනික අණුවක්. මේවට පුළුවන් මේ ඕගනික් මොලිකියුල් එකට ගහලා ඒක කඩන්න. මේකට අපි කියනවා ඩිග්‍රඩේෂන් නැත්නම් ඩිග්‍රේඩ් කරනවා කියලා කියනවා. ඕගනික් මොලිකියුල් එක විනාශ කරලා අපිට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් සහ වතුර මේ විදිහට හදා ගන්න. ඒ කියන්නේ මේ ඕගනික් නැත්නම් කාබනික ද්‍රව්‍ය නැති කරලා අපිට පුළුවන් අකාබනික මෙන්න මේ වගේ එච්චර ප්‍රශ්නයක් නැති අණු හදා ගන්න. දැන් මෙතන ආව CO2 දැක්කම බය වෙන්න එපා. මේ එහෙම ලොකුවට CO2 හැදෙන්නේ නැහැ. මේ හැදෙන්නේ නැනෝග්‍රෑම් මිලිග්‍රෑම් ලෙවල් වලින් හැදෙන්නේ මේ සාමාන්‍ය ලැබ් එක්ස්පෙරිමන්ට්ස් වලදී. ඒක නිසා ඒකෙන් අර ලොකු හානියක් වෙන්නේ නැහැ. ඊට වඩා හානියක් වෙනවා මෙන්න මේ වගේ ඕගනික් මොලිකියුල්ස් තිබ්බොත්. එතකොට අපි මේ කතා කරන ඕගනික් මොලිකියුල්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඩයිස් ඊළඟට නිකන් හිතන්නකෝ ඔය මයික්‍රෝප්ලාස්ටික්ස් ඒ වගේ ඉතාම හානිකර කාබනික අණු අපිට පුළුවන් විනාශ කරලා ඊට වඩා කිසි මේ කියන්නේ හානිකර භාවයක් ඇත්තටම නැති තරමේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල අණු බවට පත් කරගන්න. ඉතින් මෙන්න මේ සිද්ධියට තමයි අපි කියන්නේ ෆොටෝ කැටලිටික් ඩිග්‍රඩේෂන් කියලා. ඉතින් මම ඔය සරලව එක්ස්ප්ලেইন කරේ ඔන්න ඔය කතාව. ඉතින් දැන් මෙන්න මෙතෙන්දී මේ පෙන්වන කැටලිටික් සෙමිකන්ඩක්ටර් එක විදියට හිතාගන්න අපි ළඟ ටයිටේනියම් ඩයොක්සයිඩ් තියෙනවා කියලා. ඊට පස්සේ අපි යමු ඉස්සරහට. හරි, දැන් ඔයාලට ඊළඟට ප්‍රශ්නයක් එයි මොකද්ද මගේ ඔබ්ජෙක්ටිව් එක? දැන් මොකද්ද දැන් ටයිටේනියම් ඩයොක්සයිඩ් එක්ක දැන් මම ඔයාලට පෙන්නපු ෆොටෝ කැටලිසිස් මෙකැනිසම් එකත් එක්ක මොකද්ද ඊළඟට කරන්න තියෙන්නේ? ඒකේ හේතුව තමයි දැන් මම මේ TiO2 නැත්නම් ටයිටේනියම් ඩයොක්සයිඩ් තෝරගෙන මේ යන්නේ යන පාරේ හේතුව තමයි මොකද්ද මේකට මේ ඔබ්ජෙක්ටිව් එක තමයි මට ඕනුණා self cleaning nano coatings කියලා කට්ටිය කියන දේ ඇත්තටම හොඳයිද? ඒ වගේම මේක වැඩ කරනවද කියලා බලන්න. දැන් මේ self cleaning nano coatings කියන එක ගැනත් බොහොම පොඩි සරල කතාවක් කියනවා නම් ඒකෙන් කියන්නේ ඔයාලට මතක ඇති මීට අවුරුදු කිහිපයකට කලින් අපිට ආවා මේ කොරෝනා වසංගතය ආවා. ඒ වගේම ඊට කලින් ඉඳන් එක එක ඔය වගේ ප්‍රශ්න ආවා. කියන්නේ surfaces වලින් කියන්නේ surfaces clean කරලා තියාගන්න ඕනේ කියලා මිනිස්සුන්ට අදහසක් ආවා. විශේෂයෙන්ම ඔය මේ මෙඩිකල් ප්‍රොෆෙෂන් එකේදී ගොඩක් වෙලාවට මේ සර්ෆේසස් වල තියෙන බැක්ටීරියා වෛරස් මේවා හින්දා සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේවා අඩු කරගන්න අපිට ඕන ක්ලීන් සර්ෆේසස්. ඒක හින්දා ඒකට ගැලපෙන දෙයක් තමයි මේ සර්ෆේස් එක ඔටෝ ක්ලීන් වෙන විදියට ඒක උඩින් මොකක් හරි කෝටින් එකක් ගහන්න පුළුවන් නම් අපිට ඒ සර්ෆේස් එක අපිට දිගටම ක්ලීන් කරලා තියාගන්න පුළුවන්. ආය අමුතුවෙන් හොද එහෙම නැත්නම් එතනෝල් දාලා පිහි දාන්න එහෙම කරන්න ඕනේ නැහැ. ඉතින් ඒවට තමයි කියන්නේ self cleaning photocatalytic nano coatings. දැන් self cleaning nano coatings කිව්වම ಜಾති දෙක තුනක් තියෙනවා. මේක super hydrophobic කියලා තියෙනවා, super hydrophilic කියලා තියෙනවා. එහෙම කතන්දර ගොඩක් තියෙනවා. නමුත් මම මේ කතා කරන photocatalytic පැත්ත. ඒ කියන්නේ අර කලින් කියපු સિદ્ધාන්තය පාවිච්චි කරලා ඒ surface එක උඩට මොකක් හරි organic දෙයක්, බැක්ටීරියාවක් හෝ වෛරස් එකක් හෝ මොකක් හරි organic දෙයක් ඒක උඩට වැදුනහම දූවිලි වෙන්න පුළුවන්. ඒවා අර කියපු මෙකැනිසම් එක සිද්ධ වෙලා එයාව නැති කරලා දාන්න පුළුවන් නම් අන්න ඒ වගේ එකට තමයි අපි කියන්නේ self cleaning photocatalytic nano coatings කියලා. දැන් මේ nano කියන වචනේ ඉන්නේ මේ බොහොම පොඩි කියන එක මීන් කරලා nano අංශු වලින් තමයි ওই coating එක හැදිලා තියෙන්නේ. ඉතින් මට වුණා මේ කතන්දර ටික ඇත්තද කියලා බලන්න. ඕක තමයි මගේ සුපර්වයිසර්ගේ මගේ අපි එකතු වෙලා ගත්ත approach එක. මේවා හොඳයිද? මේවා හරිද? මේවා වැලිඩ්ද? ඒ වගේම මේකෙන් කොච්චර දුරට efficiency එකක් එනවද? කවුරුවත් චෙක් කරලා තිබ්බේ නැති පැති ගොඩක් අපිට පුළුවන් වුණා. මටයි මගේ සුපර්වයිසර්ටයි අපේ රිසර්ච් ටීම් එකේ කට්ටිය ඔක්කොම මතක් කරන්න මේ වෙලාවේදී අපි හැමෝටම පුළුවන් වුණා University of Colombo physics department එකේදී අපිට පුළුවන් වුණා මේ පැති ගොඩක් ටච් කරන්න. කවුවත් අත ගහපු නැති මේ self cleaning පැත්තේ projects කීපයක්ම අපි කරා. ඉතින් ඒක ගැන තමයි අද මේ අපි යන්නේ කතා කරන්නේ. right. එතකොට මේකේ සමහර දේවල් මම ඩිස්කස් කරන්න බෑ. ඒක නිසා හොඳම දේ තමයි මේකේ අපි පබ්ලිෂ් කරපු ඉන්ෆර්මේෂන් හරියටම සුපිරියටම සයන්ටිෆිකලි දැනගන්න ඕන නම්
අනිවාර්යයෙන්ම මගේ Google Scholar එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මගේ papers ටික access කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම email එකක් දාන්න කියලා මතක් කරනවා. හරි දැන් ඔයා මේ දකින්නේ මම අර කලින් කියපු presentation එකේම තියෙන තව slide එකක්. ඒතර මේකේ ඔයාලට පේනවා ඇති මේ මෙතන මේ මැද තියෙන titanium dioxide මේ කළු පාට කොටුවේ තියෙන. දැන් titanium dioxide කියන main material එක use කරලා මම projects තුනකට ගියා. ඒතර first project එකේදී ඔයාලට පේනවා ඇති මේ light එකක් පේනවා මේ තුනේම එකකින් කියන්නේ මේ UV light එක කියන එක. ඊට පස්සේ project 1 එකේ තියෙනවා ethanol ඒ වගේම methylene blue. ඒතර මේකෙදි මම කරේ පොඩි feasibility test එකක්. මේක මේ ෆොටෝකැටලිටික් ඇක්ටිවිටි එක වතුරෙන් විතරද ඇත්තටම ඒ කියන්නේ ජල මාධ්‍යයේ වතුර මාධ්‍යයේ විතරද මේ වැඩේ වෙන්නේ කියන එක. ඒතර ඒක ඇත්තටම ගොඩාක් ෆන්ඩමෙන්ටල් දෙයක්. ඒ වුණාට මට තේරෙන්නේ නැහැ ඒක ලෝකෙ කිසි කෙනෙක් මම කරනකම් ඒක කරලා තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි වෙන මීඩියම්ස් වල අපිට ඕගනික් මීඩියම්ස් වල මේක කරලා බලන්න බැරි කියන එක මට ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඒකෙදි අර ඕගනික් මොලිකියුල් එක විදිහට මම යූස් කරේ මෙන්න මේ පෙන්නන මෙතිලීන් බ්ලූ කියන ඩයි එක. ඉතින් මේකේ රිසර්ච් සෑහෙන ඉන්ට්‍රෙස්ටිං ඊට පස්සේ අපිට ගියේ ප්‍රොජෙක්ට් 2 එකට. ප්‍රොජෙක්ට් 2 එකේදී මම පාවිච්චි කරේ අර කතන්දරේම තමයි. එතකොට self cleaning nano coating එකක් හදාගන්න මම පාවිච්චි කරා මෙන්න මෙතන පෙන්නන QCM කියලා තියෙන මේ භාණ්ඩේ. එතකොට මේක ඇවිල්ලා සෑහෙනම රෙයා දෙයක් ලංකාවට මේකයි තියෙන්නේ. මේ QCM කියන එක මොකක්ද කියන එක අපි ඉස්සරහට පැහැදිලි කරගමු. ඒතර ඒක මම පාවිච්චි කරා මොනිටරින් මෙතඩ් එක විදියට. ඒ වගේම මෙතන මේ පෙන්ලා තියෙන්නේ මෙතිල් ඔරෙන්ජ් කියන ඩයි එක ප්‍රොජෙක්ට් 2 එකේ. ඒ වගේම ඒකෙදිත් මට UV light එක ඕන වුණා. ඊළඟට ප්‍රොජෙක්ට් 3 එකේදී මම කරේ ඔය කියපු self cleaning nano coating එකම තව ටිකක් improve කරා titanium dioxide එක මෙන්න මෙතන පෙන්නන graphene oxide mix කරලා. මේකට අපි කියනවා මේක ඇත්තටම nano composite එකක් කියලා අපිට කියන්න පුළුවන්. titanium dioxide එක මෙන්න මේ graphene oxide mix වුණාම මේක මේ මික්ස් කියන වචනේ එච්චරම හරි නෑ. මේ දෙක එකතු කරලා හදන්න ඕනේ මේ නැනෝ කොම්පොසයිට් එක වෙනම ඒකට ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඉතින් මම අර හැමෝටම තේරෙන විදිහට සරල භාෂාවෙන් කිව්වේ මික්ස් කරනවා කියලා. ඊට වඩා දෙයක් ඊතර තියෙනවා. රයිට්. ඒ වගේම මෙතන පෙන්වනවා ඇති ඔයාලට පේනදී මේ තව ලයිට් එකක් තියෙනවා. මේ ලයිට් එකට කියන්නේ visible light එකක්. එතකොට මේකෙන් මේ දෙකේ වෙනස තමයි මේ UV වලින් අපි දන්නවනේ මේ පාරජම්බුල කිරණ තමයි මේකෙන් නිකුත් වෙන්නේ. ඒ වගේ මේ තියෙන visible light එක සාමාන්‍ය අපි ඔය දකින ආලෝකයම තමයි සූර්යාලෝකයේ හැබැයි UV සහ IR නැතුව තමයි මේකෙන් ආලෝකය නිකුත් වෙන්නේ. එතකොට ওই විදිහට තමයි වැඩ ටික වෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු මේ ප්‍රොජෙක්ට්ස් වල මොකද වුනේ කියලා. හරි බොහොම සරලව කියනවා නම් මෙන්න මේක තමයි පළවෙනි ප්‍රොජෙක්ට් එකේ සිද්ධ වුනේ. ඔයාලට පේනවා ඇති වතුරෙන් සහ එතනෝල් වලින් කියන මෙන්න මේ මීඩියම් දෙක විතරයි මෙතන වෙනස් වෙන්නේ. නැතුව ඔක්කොම අනිත් සේරම හරි titanium dioxide nano particles use කරලා තියෙනවා. ඒ වගේම UV තමයි පාවිච්චි කරපු එනර්ජි සෝස් එක. එතකොට ඔයාලට පේනවා ඇති මේ methylene blue කියන මෙන්න මේ ඩයි එක වතුරේදී සම්පූර්ණයෙන්ම CO2 වතුර සහ නයිට්‍රේට් මේ විදියට මේක කැඩුනට එතනෝල් වලදී අපිට බලා ගන්න පුළුවන් වුණා සම්පූර්ණ වෙනස් සිද්ධියක්. මේකට අපි කියනවා photo induced reversible adsorption කියලා. එතකොට මේ අධිශෝෂණයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක රිවර්සිබල්. ඒ කියන්නේ මේක දෙපැත්තටම යනවා. ඔයාලට ලයිට් එක තියෙනකන් විතරයි මේක ඇත්තටම වැඩ කරන්නේ. ලයිට් එක ඕෆ් කරොත් එහම අනිත් පැත්තට සිද්ධ වෙනවා. කියන්නේ ඔයාලට පුළුවන් මේ රියැක්ෂන් එක රිවර්ස් කරන්න. ඒ වගේ මේක අනිවාර්යයෙන්ම මේ ෆොටෝ ඉන්ඩියුස්ඩ් ඒ කියන්නේ UV නැතුව මේ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා ෆොටෝ ඉන්ඩියුස් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලොකු සයන්ස් එකක් තමයි මෙතන තියෙන්නේ. මේක හොයාගන්න ඇත්තටම මේ ටිකක් අමාරු වුණා මේ මෙතන සිද්ධ වෙන මෙකැනිසම් එක හොයාගන්න. නමුත් අපි කොහොම හරි ඒක ඉතින් සයින්ටිෆික් මෙතඩ් එක පාවිච්චි කරලා මේ වැඩේ කරලා අන්තිමට අපි ඒක පබ්ලිෂ් කරා. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් මගේ Google Scholar account එකේ මේකට අදාළ පබ්ලිකේෂන් එක තියෙනවා. ඔයාලට කැමති නම් අරන් කියවන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මේ මම අර කියපු දෙවෙනි ප්‍රොජෙක්ට් එක. එතකොට දෙවෙනි ප්‍රොජෙක්ට් එකේදී උනේ මෙන්න මේ ඔයාලට මතකයි මම පෙන්නුවා ඒකේ QCM කියලා එකක්. quartz crystal microbalance කියන එක. මෙන්න මේකේ තියෙනවා මේ වගේ gold plated crystal එකක්. මේකට අපි කියනවා piezo electricity තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ සිද්ධාන්තයේ විදියට. piezo electricity එකට මම දන්නේ සිංහලෙන් මොකක්ද කියන්නේ කියලා. කොහොම හරි මේ piezo electric මෙන්න මේ crystal එක gold plated quartz crystal එක අරගෙන මේක සෑහෙන ගණන් මේවා ඇත්තටම ලංකාවේ නම් මම හිතන්නේ වෙන කොහෙවත් නෑ. ලංකාවේ තියෙන්නේ කොළඹ ෆිසික්ස් එකේ විතරයි. දැන් මේ ක්‍රිස්ටල් එකේ මෙන්න මේ පෙන්නන කොටස මේ මැද තියෙන රවුම වගේ තියෙන ටික අපිට පුළුවන් මොනවා හරි දාලා කෝට් කරන්න. දැන් මේ මොනවා හරි දානවා කියන එකට දැන් අපේ වැඩේදී අපි කරන්නේ titanium dioxide nano particles දාලා
මේක කෝඩ් කරනවා මේ විදියට. ඒතර එහෙම කෝඩ් කරද්දි මේ QCM ක්‍රිස්ටල් එකට තියෙනවා ෆන්ඩමෙන්ටල් රෙසොනන්ට් ෆ්‍රීකවන්සි එකක්. මෙන්න මේ F නෝට් කියලා පෙන්නන්නේ ඒක. ඒතර මේක රෙසනේට් වෙනවා. ඔයා කරන්ට් එක දුන්නාම මේක රෙසනේට් වෙනවා පොඩ්ඩක්. يعني ලොකු අධිවේගී සංඛ්‍යාතයකින් මේක රෙසනේට් වෙනවා. එතකොට අන්නේ රෙසනන්ස් ෆ්‍රීකවන්සි එක තමයි F නෝට් කියන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේක උඩට මොනවා හරි දැම්මහම මේක උඩ බර වැඩි වෙන හින්දා මේකේ ෆ්‍රීකවන්සි එක මෙන්න මෙහෙම බහිනවා. එතකොට මේ වෙනසෙන් එතකොට මේක අපිට ආපහු මෙෂර් කරන්න පුළුවන්. මේ F නෝට් එකත් මෙෂර් කරලා මෙන්න මේ පෙන්නන ටිකත් මෙෂර් කරාම ඒ දෙක අතර වෙනසෙන් ඔයාලට ගන්න පුළුවන් ටයිටේනියම් ඩයොක්සයිඩ්ගේ ට අදාළ ෆ්‍රීකවන්සි වෙනස ඩෙල්ටා F එක. ඒ වගේම මේක උඩට දැන් අපි මොකක් හරි ඕගනික් මොලිකියුල් එකකුත් දාන්න එපා මෙයාට මේ විනාශ කරන්න. ඒතර ඕගනික් මොලිකියුල් එකේ මම මෙතන පාවිච්චි කරලා තියෙන මෙතිල් ඔරේන්ජ්. එතකොට එයාව දැම්මහම අපිට තව බර වැඩි වෙන හින්දා ෆ්‍රීකවන්සි එක තව ටිකක් අඩු වෙනවා. ඒතර ඔයා බලනවා ඉතින් මේ බරයි ෆ්‍රීකවන්සි එකයි අතර මොකක්ද සම්බන්ධය කියලා මෙන්න මෙතන පෙන්නලා තියෙනවා. මේකට අපි කියනවා සෝල්බ්‍රේ ඉක්වේෂන් කියලා. ඒතර සෝල්බ්‍රේ ඉක්වේෂන් එකට අනුව ඔයාලට පේනවා ඇති ඩෙල්ටා F සහ ඩෙල්ටා M අතර තියෙන්නේ නෙගටිව් රිලේෂන්ෂිප් එකක්. මෙතන මේ තියෙනවා ඍණ ලකුණක්. ඒතර නෙගටිව් රිලේෂන්ෂිප් එකක් තමයි තියෙන්නේ. මේකේ තියෙන මේ අනිත් සංකේත ඔක්කොම මේ කොන්ස්ටන්ට්ස්. ඒක නිසා ඒවා ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ F නෝට් කියලා පෙන්නන්නේ මෙන්න මේ මෙතන කියපු ෆන්ඩමෙන්ටල් රෙසොනන්ට් ෆ්‍රීකවන්සි එක. රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාව අපිට පුළුවන් UV අල්ලන්න at this point. මෙන්න මෙතෙන්දී අපි මෙයාට UV අල්ලනවා. එහෙම ඇල්ලුවාම මේ ක්‍රිස්ටල් එකට මොකද වෙන්නේ? ක්‍රිස්ටල් එකට අපි උඩින් දාපු අර ඕගනික් මොලිකියුල්ස් ටික නැත්තරම නැති වෙලා යන්න ඕනේ. මොකද ඒකෙන් හැදෙන්නේ වතුරයි කාබන් ඩයොක්සයිඩුයි. එතකොට ඒවා මේ සර්ෆේස් එක ලීව් වෙලා සර්ෆේස් එකෙන් අයින් වෙලා යන්න ඕනේ. ඒතර අන්න එහෙම වෙද්දි අනිවාර්යයෙන්ම මේකේ අර මේ වෙච්ච ෆ්‍රීකවන්සි ෂිෆ්ට් එකම අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අපි හිතුව දේ. නමුත් ඇත්තටම උනේ ඕක නෙමෙයි. අපි මේකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. වෙනස් සිද්ධාන්ත ගොඩ නැගුවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම ඔයාලට දැනගන්න ඕනේ නම් අනිවාර්යෙන් මගේ පේපර් එක කියවන්න කියලා මම මතක් කරනවා. මොකද ඒක සෑහෙන ගැඹුරුයි මෙහෙම කතා කරන්න බෑ ඒක. ඉතින් මේ එක්ස්පෙක්ටේෂන් එක මෙහෙම වුණාට මීට වඩා ගොඩක් වෙනස් දෙයක් තමයි අපි දැක්කේ. ඇත්තටම ඒ දැකපු දේ කොච්චර වටිනවද කියනවා නම් ඒක පබ්ලිෂ් කරන්න ගිහිල්ලා අන්තිමට අපිට හම්බ වුණා Royal Society of Chemistry වලින් අපිට ඉන්සයිට් බැක් කවර් එකක්. එතකොට මෙන්න මේ ඔයාලා මේ දකින්නේ ඒක. එතකොට මේ එක්ස්පෙරිමන්ට් එකේදී අපි මේ මොනිටර් කරේ ඇත්තටම self cleaning nano coating එකක් විදිහට titanium dioxide use කරද්දී සිද්ධ වෙන දේවල්. එතකොට මම අර කිව්වා වගේ අපි හිතපු දේ නෙමෙයි ඇත්තටම අපි දකින්න හම්බුනේ. ඒක නිසා එතෙන්දී අපි ඊට පස්සේ ඉවැලුවේට් කරා මොනවද ඒකට හේතු වෙච්ච දේවල්. රිලටිව් හියුමිඩිටි එකේ බලපෑම කොහොමද? ඒ කියන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප වල බලපෑම. ඒක අන්න ඒ වගේ දේවල් ගොඩක් අපි හෙව්වා. ඉතින් මේක මේ නැනෝග්‍රෑම් ලෙවල් එකකින් ඇත්තටම මේ QCM එකට පුළුවන් 1 නැනෝග්‍රෑම් වෙනකන් මෙෂර් කරන්න මේ weight change එක. ඒ කියන්නේ frequency change එකෙන් අපිට weight change එක හම්බ වෙනවා. අර කියපු equation එකෙන්. ඉතින් 1 නැනෝග්‍රෑම් වෙනකන් හොඳ fluctuations අපිට බලා ගන්න පුළුවන් කියන්නේ ඉතින් සෑහෙන sensitive කියලා වඩ තේරෙනවා ඇති. ඉතින් මේ method එක සෑහෙන එකින්ද ගොඩක් හොඳ method එකක්. ඉතින් කිසි කෙනෙක් හොයාගත්ත නැති දේවල් රසක් අපිට හොයාගන්න පුළුවන් වුණා මේ self clean nano coatings ගැන මේ පේපර් එකේ. ඒක නිසා ඔයාලට බලන්න පුළුවන් මේ පේපර් එක ගිහිල්ලා කියවලා. හරි. එතකොට මේ තියෙන තුන්වෙනි පේපර් එක එහෙම නැත්නම් තුන්වෙනි ප්‍රොජෙක්ට් එක. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේදී අපි වැඩිපුරම අවධානය යොමු කරේ කොහොමද මේ UV versus visible කියන්නේ UV සහ visible light අතර තියෙන වෙනස. මේකට UVම දෙන්න ඕනද? visible light එකේදී මොන වගේ තත්ත්වයක්ද වෙන්නේ? ඉතින් ඒකට අපි visible active photocatalyst එකක් හදා ගන්න ඕනේ. ඉතින් අන්න ඒක හින්දා තමයි මේ graphene oxide mix කරලා nano composite එකක් හදාගෙන තියෙන්නේ මේ අවස්ථාවේදී. එතකොට ඒකෙදි මේ RGO කියලා මීන් කරන්නේ reduced graphene oxide. මේවා ගැන technical terms දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේකේ paper එක කියවන්න කියලා මම මතක් කරනවා. මොකද මේකේ හැමදේම explain කරන්න බෑ මේ වගේ වීඩියෝ එකක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකෙදි අපි දැකපු දේ තමයි මෙතන මේ පෙන්ලා තියෙන්නේ hypsochromic shift එකක් බලා ගන්න පුළුවන් වුණා visible light එකේදී. ඒ වගේම UV light එකේදී අපිට complete mineralization එක බලන්න පුළුවන් වුණා. ඉතින් මේ observation එක මීට කලින් කිසිම කෙනෙක් record කරලා නැහැ, report කරලා නැහැ. ඉතින් ඇත්තටම හරි වටිනවා ඒකින්ද මේකත් report කරන්න හම්බෙච්ච එක. ඉතින් මේ finding එක ඇත්තටම සෑහෙනම evidence based මේකට මම පාවිච්චි කරා සාමාන්‍ය surface evaluation techniques සියල්ලම වගේ ඒ වගේම QCM මේ හැම දෙයක්ම පාවිච්චි කරලා ඒ ඔක්කොටම අමතරව conventional විදියට සාමාන්‍ය beaker වලත් wet lab එකේ කරන විදියට
මේ සියරම එක්ස්පෙරිමෙන්ට් කරලා තමයි මේක කරේ. ඇත්තටම මේක සෑහෙන ලොකු වැඩක්, හෙෆ්ටි වැඩක්. ඉතින් මේ ගැන අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරනවා. පේපර් කියවලා බලන්න ඔයාලට සෑහෙන ඉන්සයිට්ස් ගොඩක් මේකෙන් හම්බ වෙයි. විශේෂයෙන්ම ඕගනික් කෙමිස්ට්‍රි වලට කැමති නම් මේක බලන්න කියලා මම මතක් කරනවා. මොකද සෑහෙන ඕගනික් කෙමිස්ට්‍රි මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඔය කියපු ප්‍රොජෙක්ට්ස් තුනට අමතරව ඔය තමයි අතරම මගේ මේන් ප්‍රොජෙක්ට්ස්. ඔය තුනෙන් මට ෆස්ට් ඕත පේපර්ස් තුනක් තියෙනවා ඉන්ටර්නැෂනල් ජර්නල්ස් වල. ඒතර ඔය තුනට අමතරව මම කොලැබොරේටිව් රිසර්ච් ප්‍රොජෙක්ට්ස් සෑහෙන සංඛ්‍යාවකට හෙල්ප් කරලා තියෙනවා. ඉතින් ඒ වයින්නුත් මට පේපර්ස් තියෙනවා. ඔයාලට මගේ Google Scholar එකට ගියොත් ඒ ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ හැම එකක්ම කියවන්න පුළුවන්. ඒවා ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම අදහස් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට ඊමේල් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් Google Scholar link එකයි ඊමේල් එකයි දෙකම පල්ලෙහා description එකේ තියෙනවා. ගිහිල්ලා බලන්න. ඔයා මේ ෆීල්ඩ් එකට කැමති නම් ඔයාලට සෑහෙන වටිනා විස්තර ටිකක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මොකද හිතෙන්නේ? ඔයාලට PhD කරන්න හිතනවද? මේක මම මේ බොහොම උඩින් කියපු කතාවක් තමයි මේ කිව්වේ. මේකේ ඇත්තටම රිසල්ට්ස් ඒ වගේම මේවට කාපු කට්ට ප්‍රොසීඩියර්ස් මේවා පෙන්වන්න ඔයාලට විදියක් නැහැ මට. මොකද මේ තියෙනවානේ මේ ගයිඩ්ලයින්ස් තියෙනවා. එහෙම ඔක්කොම මේ YouTube දාන්න බෑ. ඉතින් ඒකේ හින්දා ඔයාට ඒකයි මං කිව්වේ පේපර්ස් කියවන්න කියලා. ඉතින් මේවා ගැන මේ කියපු දේවල් වලට සෑහෙන අමාරුයි මේවා කරන්න ඇත්තටම. සති ගණන් මාස ගණන් සමහරවිට තියරි ගැන හිතන්න ඕනේ. ඉතින් එහෙම තමයි PhD එකක් කරද්දී. ඉතින් මේවා කරන්න ලංකාවේ තියෙන ෆැසිලිටිස් සෑහෙන අඩුයි. ඒක මං විශේෂයෙන්ම කියන්න ඕනේ. සමහර වෙලාවට සමහර ඉන්ස්ට්‍රුමන්ට්ස් කැඩෙනවා. ඒකට ලංකාවටම එකයි තියෙන්නේ මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස්. එතකොට ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ආපහු හදාගන්නකම් පොඩි කාලයක් බලන් ඉන්න වෙනවා. පොඩි කාලයක් කියන්නේ මාස දෙක තුනක් බලන් ඉන්න වෙනවා. ඉතින් ඒ බලන් ඉන්න කාලේ අපිට නිකන් ඉන්න බෑ. අනිවාර්යෙන් වෙන මොනවා හරි රිසර්ච් එකක් කරන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි කොලැබොරේටිව් රිසර්ච් ගොඩක් එක්ක මේ මේන් ප්‍රොජෙක්ට්ස් තුන ඇදගෙන ගියේ. ඉතින් මේ ටික කරන්න මට ගියා අවුරුදු 4මාරක් විතර. මේ තුනයි මම අර කියපු කොලැබොරේටිව් රිසර්ච් ඔක්කොම ටිකයි. ඉතින් මේක සෑහෙන ලොකු වැඩක්. PhD එකක් කියන්නේ සෑහෙන ලොකු වැඩක්. ඉතින් ඔයා රිසර්ච් කරන්න කැමති නම් මෙන්න මේ වගේ රිසර්ච් තමයි ඔයාලට කරන්න වෙන්නේ. මේවට වඩා ඇඩ්වාන්ස් ඒවත් ගොඩක් වෙලාවට සෙට් වෙනවා. ඒකට මේකෙදි උනේ ඇඩ්වාන්ස් පැත්තට වැඩිය අර තියරිටිකල් ගොඩක්ම ෆන්ඩමෙන්ටල් පැත්තට. මේ ඇයි මේක මෙහෙම වෙන්නේ? මොලිකියුලර් ලෙවල් එකේ මොකද්ද වෙන්නේ? අන්න ඒ පැත්තට තමයි මම වැඩිපුර ફોකස් කරේ ෆන්ඩමෙන්ටල් පැත්තට. ඒතර ගොඩක්ම අර ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් පැත්තට ගියේ නැහැ. ඒතර එහෙම යන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒතර ඔයා කැමති මොන පැත්තටද කියලා ඔයාලට මුලදීම හිතා ගන්න පුළුවන්. ඒක ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ. ඔයා වැඩිපුර කැමති මැත්ස් බේස්ඩ් එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් ෆිසික්ස් කෙමිස්ට්‍රි ඕව පැත්තට යන්නද? එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් පැත්තට ගිහිල්ලා මොකක් හරි අලුත් ප්‍රොඩක්ට් එකක් හදලා පේටන්ට් අරගෙන ඒ විදිහට යනවද කියන එක. ඒතර ඒ දෙපැත්තම පොසිබල් මැටීරියල් සයන්ස් කියන ලොකු විෂය පතේ ඇතුලේ. ඉතින් ඒකයි ඔයාලට කියන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන දෙකේම එකතුවක් විදිහට තියෙන සහ තවත් සබ්ජෙක්ට්ස් ගොඩක කොලැබොරේෂන් එකක් විදිහට තියෙන මැටීරියල් සයන්ස් තෝරගන්න ඔයා ඉස්සරහට යන PhD කරන මාස්ටර්ස් කරන ඕන පැත්තකට යන්න ඔයාලට මේක සෑහෙන ලොකු හෙල්ප් එකක් වෙනවා. ඉතින් ඕක තමයි මට කියන්න ඕනේ. ගොඩක් අය අහලා තිබ්බා මොනවද මම ඇත්තටම PhD එකේදී කරේ කියලා පෙන්වන්න කියලා. ඉතින් මට පෙන්වන්න පුළුවන් ප්‍රමාණය ඔන්න අද පෙන්නුවා. ඉතින් එහෙනම් මම හිතනවා දෙයක් ගන්න ඇති කියලා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.